හරි ළමයි. පටන් ගමුනේ. හරි. අද අපි සාකච්ඡා කරන්නේ self study tube මාලාවේ තුන්වෙනි ටියුට් එක. මම දැන් මේ වෙද්දි පළවෙනි ටියුට් එකයි දෙවෙනි ටියුට් එකයි දෙකම සම්පූර්ණ සාකච්ඡා කරලා වීඩියෝ ටික මගේ YouTube channel එකට දාලා තියෙනවා. ඒක තාමත් ඔයාලා self study tube මාලාවේ පළවෙනි එකයි දෙවෙනි එකයි බැලුවේ නැත්නම් ඉස්සෙල්ලා පළවෙනි ටියුට් එකයි දෙවෙනි ටියුට් එකයි සම්පූර්ණ කරලා ඉන්න. පළවෙනි ටියුට් එක කරන්න ඒකේ සාකච්ඡා බලන්න. දෙවෙනි ටියුට් එක කරන්න ඒකේ සාකච්ඡා බලන්න. පළවෙනි ටියුට් එකයි දෙවෙනි ටියුට් එක ඉවර කරලා තුන්වෙනි ටියුට් එකට එන්න. මේ ටියුට් සෙට් එක තමයි පිළිවෙලට කරගෙන යන්නේ. පිළිවෙලට කරන් යද්දි වැඩේ ටිකක් ලස්සනයිනේ. හරිද? එතකොට පළවෙනි ටියුට් දෙකේ 1 සහ 2 සාකච්ඡා බලපු නැති කෙනෙක් ඉන්නවා. ඔයාලා තාමත් පළවෙනි ටියුට් දෙකේ සාකච්ඡා බැලුවේ නැත්නම් මෙන්න මේ YouTube channel එකට ගිහිල්ලා පළවෙනි වීඩියෝ දෙකේ සාකච්ඡා බලන්න පුළුවන්. එතකොට ඒ පේපර් දෙකක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා. දැන් ෆිසිකල් පන්ති අයට සහ ඔන්ලයින් පන්ති අයට කොහොමත් print කරපු ටියුට් එක හම්බ වෙලානේ තියෙන්නේ. එතකොට YouTube එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන අයට මේ ටියුට් එක නැතුව ඇතිනේ. ඒ කට්ටිය මෙන්න මේ නම්බරයට WhatsApp මැසේජ් එකක් දාලා අදාළ ටියුට් එක ඉල්ල ගන්න පුළුවන්. PDF එක ඉල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් මාත් එක්කම මේක බලාගෙන කරගෙන යන්න පුළුවන්. ඔයාලා කැමති විදියට. හරි. එතකොට ළමයි දැන් මේ තුන්වෙනි ටියුට් එකනේ. තුන්වෙනි ටියුට් එකත් ඔයාලා ඉස්සෙල්ලා කරලා ඉන්න. ඒතර print කරපු එක හම්බ වෙන්නේ නැති කට්ටිය මැසේජ් එක දාලා PDF එක ඉල්ල ගන්න කිව්වනේ. ඒතර ඔයාලා කැමති නම් print එකක් අරගෙන හරි නැත්නම් PDF එක බලාගෙන හරි මේ ටියුට් එක ඉස්සෙල්ලා කරලා ඉන්න. නැත්නම් මාත් එක්කම කරන පිරිස මම ගාන සාකච්ඡා කරන කලින් පොඩ්ඩක් රෙකෝඩින් එක නවත්තලා තනියෙන් ගාන හදලා ඉන්න. තනියෙන් ගාන හදලා ඊට පස්සේ සාකච්ඡා බලන්න. මොකද ළමයි මේ ටියුට් සෙට් එක කරොත් ඔයාලට අනිවාර්යෙන්ම විභාගයේ ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. දැන් පළවෙනි වාරේ ලකුණු අඩු කට්ටිය. හිතමුකෝ පළවෙනි වාරේ විභාගේ ලකුණු 10යි 20යි. නැත්නම් 40ක් 50ක් වගේ තියෙන්නේ. අන්න ඒ සෙට් එකට දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ වෙද්දී ඔය තියෙන මට්ටමට වඩා අනිවාර්යෙන් තව ලකුණු 40ක් 50ක් වැඩි කරගන්න පුළුවන්. සමහර විට ඊට වඩා වැඩි කරගන්න පුළුවන්. දැන් 10 20 ඉන්න කට්ටියට දෙවෙනි වාරේ වෙද්දී 50 කියන සීමාවට එන්න පුළුවන්. එතකොට 50 60 සීමාවෙ ඉන්න කට්ටියට 80 85 මට්ටමට එන්න පුළුවන්. මේ ටියුට් සෙට් එක අනිවාර්යෙන් කරන්න. හරිද? හැම සතියකම එක ටියුට් එක ගානේ තියෙනවා. මේ ටියුට් සෙට් එක පිළිවෙලට කරන්න. හරි. එහෙනම් අපි තුන්වෙනි ටියුට් එකේ සාකච්ඡාව පටන් ගමුනේ. ඉස්සෙල්ලා ටියුට් එක කරන්න ටියුට් එක කරලා සාකච්ඡා බලමු. හරි. පටන් ගමුකෝ. හරි. බලා ගන්නකෝ. පළවෙනි ගානේ තියෙන පරිමිතිය සොයන්නනේ. දැන් අපි දන්න ළමයි පරිමිතිය කියන්නේ වටේ දිගනේ. පරිමිතිය කියන්නේ වටේ දිග. එතකොට මේ පැත්ත 8යි නා. මෙන්න මේ පැත්තත් 8යිනේ. මොකක්ද ඒකට හේතුව? මේ ඉලි කෑලි ගහලා සමානයව දක්වලා තියෙනවනේ. තනි ඉලි කෑලි වලින් තියෙන ඒවා 5 සෙන්ටිමීටර්. ඉලි කෑලි එකක් ගහලා තියෙන ඒවා සෙන්ටිමීටර් 5යි. ඉලි කෑලි දෙකක් ගහලා තියෙන ටික 8 සෙන්ටිමීටර් වෙනවා. ඔන්න ඒ විදිහට ඉස්සෙල්ලා මේ සේරම දාගන්න. එතකොට වැඩේ ලේසි. බලන්න. 1යි 2යි 3යි 4යි 5යි. ඔක්කොම පාද පහක් තියෙනවනේ. ඉලි කෑලි පහක් තියෙනවා. එහෙනම් ඉලි කෑලි පහට අගයන් පහක් තියෙනවා. ඊට පස්සේ පරිමිතිය ලියන්න. එතකොට වැඩේ වරදින්නේ නැහැ. පරිමිතිය සමානයි කීයද? වටේ දිගනේ. 8 කෑලි 3යි 5 කෑලි 2යි. 8 කෑලි 3ක් තියෙනවා. 8 කෑලි 3යි 5 කෑලි 2යි. ඔන්න. පරිමිතිය කියන්නේ මේක. හරි. 8 ඒව 3ක් 24යිනේ. 8 වරක් 3 24යි 5 දෙකක් 10යි. සේරම 34යි කියලා එනවා. සෙන්ටිමීටර 34යි. ලේසි. මහා ලොකු දෙයක් නෑ. ඊළඟ ප්‍රශ්නේ. බිංදුවේ සිට 34 දක්වා පහේ ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියා දක්වන්න. අන්න ළමයි. පහේ ගුණාකාර වෙන්නත් ඕන. බිංදුවේ සිට 34 දක්වා තියෙන්නත් ඕන. සීමාවක් තියෙනවා. පොදුවේ පහේ ගුණාකාර කිව්වනම් ගොඩාක් තියෙන නිසා කීපයක් ලියලා තිත්තියන් තිබ්බනේ. මෙතන සීමාවක් තියෙනවා. බිංදුවේ සිට 34 දක්වා සීමාවක් තියෙන නිසා ඒ සීමාවේ තියෙන සේරම ටික ලියන්න. හරි. බිංදුවේ සිට 34 දක්වානේ ඉස්සෙල්ලම 5. ළඟට 10 15 20 25 30 මෙන්න මේ ටික විතරයි ගන්න වෙන්නේ. 5 10 15 20 25 30. පොදුවේ කියලා තිබ්බනම් 33ක් කියන්න තිබ්බා.
හරි. එතකොට මේක තමයි සංඛ්‍යා රටාව. මහා ලොකු දෙයක් නෑ. සංඛ්‍යා රේඛා භාවිතයෙන් නගය සොයන්න. සදිස් සංඛ්‍යා සුළු කිරීම ළමයි අපි මාතෘකා දෙකක් කතා කරානේ. එකක් සංඛ්‍යා රේඛා භාවිතයෙන් සුළු කිරීම, අනිත් එක සංඛ්‍යා රේඛා භාවිතයෙන් තොරව සුළු කිරීම. දැන් ඔයාලට සාමාන්‍යයෙන් එන්නේ සංඛ්‍යා රේඛා භාවිතයෙන් තොරව. දැන් 8 වසරේ විතරයි සංඛ්‍යා රේඛා භාවිතයෙන් එන්නේ. 9 10 11 ওই කාලෙදී සංඛ්‍යා රේඛා භාවිතයෙන් තොර වෙන්නේ. හරිද? ඒක ඔළුවේ තියාගන්න. හරි දැන් මෙතන කියලා තියෙන සංඛ්‍යා රේඛා භාවිතයෙන් කියලානේ. එහෙනම් ඔයාලා භාවිතයෙන් තමයි අගය හොයන්න ඕන. මම ඉස්සෙල් සංඛ්‍යා රේඛාව ඇඳ ගන්නවා. ඍණ 1 බිංදුව 1 2 3 4 5 6 7 8 9 ඔය ඇති. අපි ළමයි සංඛ්‍යා රේඛාව ඇඳගත්තා. සංඛ්‍යා රේඛාවේ බිංදුවෙන් දකුණු පැත්තේ තියෙන ධන සංඛ්‍යා බිංදුවෙන් වම් පැත්තේ තියෙන ඍණ සංඛ්‍යානේ. එතකොට ඍණ සංඛ්‍යා නිසා ඍණ කියලා දැම්මා. ධන සංඛ්‍යාවල ඕනේ නම් ධන ලකුණක් දාන්න. ඒක අත්‍යවශ්‍යම නැහැ. පරතරයක් සමාන වෙන්න ඕන. හරි. මෙතන ඉස්සෙල්ලම තියෙන්නේ අඩු කරන්නනේ. අඩු කරන්න නම් මොකද වෙන්න ඕන? පළවෙනියටම තියෙන සංඛ්‍යාව ලකුණු කරන්න. ඔන්න ධන 6 ලකුණු කරා. පළවෙනියටම තියෙන සංඛ්‍යාව ලකුණු කරා. පළමු සදිස් සංඛ්‍යාව ලකුණු කරලා දෙවන සදිස් සංඛ්‍යාවේ විශාලත්වයට සමාන දුරක් එම දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යන්න ඕන. ධන 3නේ. එතකොට ළමයි ධන පැත්තට 3ක් කියලා තමයි තියෙන්නේ. ධන පැත්තට 3ක් කියලා තිබ්බට අඩු කිරීම නිසා ඒකේ විරුද්ධ දේ. ධන පැත්තට 3ක් නෙවෙයි ඍණ පැත්තට 3ක් පනින්න. මෙන්න අන්තිම උත්තරය. මොකද්ද කරේ? පළවෙනි කෙනා ලකුණු කරා. පළවෙනි කෙනා ලකුණු කළා අඩු කිරීම නිසා. අඩු කරන්න තියෙන නිසා දෙවෙනි කෙනාගේ විශාලත්වයට සමාන දුරක්. ඒ කියන්නේ 3ක් උනේ. විශාලත්වයට සමාන දුරක් දීලා තියෙන දිශාවට විරුද්ධ දිශාවට යන්න ඕන. 3ක් යන්න ඕන. දීලා තියෙන්නේ ධන නිසා ඍණ පැත්තට. ඍණ දුන්න නම් ධන පැත්තට, ධන නිසා ඍණ පැත්තට. හරි. එතකොට අන්තිමට නැවතුනේ 3. ධන 3. මෙන්න උත්තරය. බලමු ඊළඟ එකතු කිරීමක් නේ තියෙන්නේ. එකතු කිරීම නම් ළමයි ඉච්ච ලොකු අවුලක් නැහැ. ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1, බිංදුව 1 2 ඔය ඇති. හරි. අඩු කිරීමනේ කලින් කතා කරේ. දැන් එකතු කිරීම. එකතු කිරීමෙත් ළමයි පළවෙනි සදිස් සංඛ්‍යාව ඉස්සෙල් ලකුණු කරගන්න. ඔන්න. පළවෙනි සදිස් සංඛ්‍යාව ලකුණු කළා. පළවෙනි සදිස් සංඛ්‍යාව ලකුණු කළා. දෙවෙනි සදිස් සංඛ්‍යාවේ විශාලත්වයට සමාන දුරක් ඒ කියලා තියෙන දිශාවටම යන්න. අඩු කරන්න තියෙන ළමයි විරුද්ධ දිශාවට යන්න ඕන. හරිද? අඩු කිරීමක් නම් තියෙන්නේ දීලා තියෙන දිශාවට විරුද්ධ දිශාවට යන්න ඕන. එකතු කිරීමක් දීලා තියෙනම් ඒ දීලා තියෙන දිශාවටම යන්න. හරිද? දිශාව අවුලක් නැහැ. මෙතන නම් විරුද්ධ දිශාව, මේකේ දීලා තියෙන දිශාවටම යන්න ඕන. මෙතන එතකොට එකතු කිරීමනේ. එකතු කිරීම නිසා දෙවන සදිස් සංඛ්‍යාවේ විශාලත්වයට සමාන දුරක් දීලා තියෙන දිශාවටම යන්න. එකනේ තියෙන්නේ. එක පැත්ත ඍණ එතකොට ඍණ 1යි කියලා මේ පැත්තට පනින්න තියෙන්නේ. අන්තිම උත්තරය ඍණ 3යි කියලා එනවා. ආයෙ බලන්න මොකක්ද මේ කියලා. පළවෙනි කෙනා ලකුණු කළා. පළවෙනි කෙනා ලකුණු කළා දෙවෙනි කෙනාගේ විශාලත්වයට සමාන දුරක් ඒ කියලා තියෙන දිශාවටම යන්න. ඍණ 1යිනේ. ඒ කියන්නේ එකක් පනින්න ඕන ඍණ පැත්තට. පැන්නා අන්තිමට ආවගෙන තමයි උත්තරේ. හරි ඊළඟ එක. සුළු කරන්න තියෙන්නේ. සජාතීය පද වෙනම විජාතීය පද වෙනම. ඒ කියන්නේ ළමයි අඤ්ඤාත සමානයි නම් අපිට ඒ කට්ටිය එකතු කරලා අඩු කරලා ගන්න පුළුවන්නේ. අඤ්ඤාත සමාන කට්ටිය සජාතීය කියන්නේ. හරි බලා ගන්නකො. මෙතන 3A 3A කියලා තියෙනවා. අඤ්ඤාතයේ A. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ධන 3යි ඍණ 3යිනේ. ධන 3යි ඍණ 3යි කියන්නේ 3න් 3ක් අඩු වෙනවා. ඒක බිංදුව. ඒක බිංදුව මුකුත් නැහැ කැපිලියක්. මෙතන තියෙනවා 5, මෙතන තියෙනවා 1, 5යි B 1යි B. ඒ කියන්නේ 6යි B. අන්තිම උත්තරය 6යි B. මෙච්චරයි එන්නේ. හරිද?
මේ දෙන්න කැපිට යනවා. අඩු වෙනවා. 3න් 3ක් බිඳුවයි. 5යි 1යි 6යි. x වල අගයස යන්න. අපි දන්නවනේ ඔයාලට ප්‍රමේයයක් කතා කරා මතකද? ලක්ෂයක් වටා පිහිටි කෝණ. ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව අංශක 360යි කියලා. එතකොට ළමයි මෙන්න මේ වටේට තියෙන කෝණවල එකතුව අංශක 360ක් වෙන්න ඕන. මේ දෙන්නගේ එකතුව x එකතු කිරීම 65. මේ දෙන්නගේ එකතුව සමාන වෙන්න ඕන 360කට. මොකද හේතුව? ලක්ෂයක් වටා පිහිටි කෝණ. ලක්ෂයක් වටා පිහිටි කෝණ. ලක්ෂයක් වටා පිහිටි කෝණ. ඔන්න. රේඛාවක් මත කෝණ නම් 180යි. ලක්ෂයක් වටා නම් 360. රේඛාවක් නම් 180යි. ලක්ෂයක් වටා නම් 360යි. ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා තමයි මේ පාඩමේම ඉගෙන ගත්තා. හරි සුළු කරමු. 65ක් එකතු වෙච්ච හින්දා දෙපැත්තෙන්ම 65ක් අඩු කරන්න. දෙපැත්තෙන්ම 65ක් අඩු කරන්න. මේ පේලිය ලියන එක අනිවාර්ය නෑ. හරිද? ඔයාලට එකපාර ගන්න පුළුවන් නම් ගන්න ප්‍රශ්නයක් නෑ. ධන 65යි ඍණ 65යි කැපෙනවා. අන්තිම උත්තරය එනවා x සමානයි 295යි කියලා. හරි නේද? 295යි 5යි 300යි 360යි. හරි. එතන අන්තිම උත්තරය x සමානයි 295යි. මේ කෝණය 295යි. මහා ලොකු දෙයක් නෑ. එක ස්ථානයේ ඉලක්කම 5 වන පූර්ණ වර්ග සංඛ්‍යා 3ක්. දැන් ළමයි අපි දන්නවනේ පූර්ණ වර්ග මොනවද? 1 4 9 16 25 ඔන්න ඕවනේ. තව තියෙන. මේක ගත්තේ කොහොමද? එක් වරක් 1 දෙවරක් 2 තුන් වරක් 3 මේ විදිහට එකම සංඛ්‍යාව දෙපාරක් ගුණ වෙලානේ පූර්ණ වර්ග ගත්තේ. එකම සංඛ්‍යාව දෙපාරක් ගුණ කරලා තමයි පූර්ණ වර්ග ගත්තේ. අපෙන් අහන්නේ මෙන්න මේ විදිහට එකම සංඛ්‍යාව ගුණ කළා මේ වගේ උත්තර ගන්න පුළුවන් නම් ඒ සංඛ්‍යාවල එක ස්ථානය කියන්නේ මෙන්න මේක. මෙන්න එක ස්ථානය. මෙන්න එක ස්ථානය. මේ එක ස්ථානය. එක ස්ථානයේ සංඛ්‍යාව 5 වෙන්න විදියට පූර්ණ වර්ග 3ක් ලියන්න කියලා කියන්නේ. එක ස්ථානය 5 වෙන විදියට පූර්ණ වර්ග 3ක්. එකක් මෙතනම තියෙනවා මේ 25. 25 ගත්තේ කොහොමද? අපි 25 ගත්තේ ළමයි 5 වරක් 5 කියලානේ. ඔන්න 5 වරක් 5 තමයි 25. තව 225ක් ගන්න පුළුවන් නේද? 225 ගත්තේ කොහොමද? 15 වරක් 15. 3ක් ඕනනේ. තව එකක් 625ක් ගන්න පුළුවන් නේද? ඒ කොහොමද? 25 වරක් 25. ඔන්න. බලන්න මේ හැම එකේම එක ස්ථානය 5යි නේද? එක ස්ථානය 5යි. එක ස්ථානයේ ඉලක්කම 5 වන පූර්ණ වර්ග සංඛ්‍යා 3ක්. වෙන ලිව්වා. තව තියෙනවා හරිද? අපෙන් අහන්නේ 3යිනේ. හරි. මෙතන ළමයි එතකොට එක ස්ථානයේ 1 වෙන ඒවා, 4 වෙන ඒවා, 9 වෙන ඒවා, 6 ඔය වගේ තව අහන්න බිංදු වෙන ඒවා, ඒ වගේ අහන්න පුළුවන්. දැන් මෙතන අහලා තියෙන්නේ 5 වෙන ඒවා. හරි. බලගන්න 7 වෙනි ගාන. සවිදි 20 තලයක මුහුණතක හැඩය දක්වන්න. දැන් අපි කතා කරලා ළමයි ඝන වස්තු පාඩමේදී ඝනකය, ඝනකාභය, සවිදි චතුස්තලය, ඊට පස්සේ පතුල සමචතුරස්‍ර පිරමීඩය. තව කතා කරා ප්‍රිස්මය, ත්‍රිකෝණ ප්‍රිස්මය. ඊට පස්සේ සවිදි අෂ්ටතලය, සවිදි ද්වාදශ තලය, සවිදි 20 තලය. එතකොට ඔන්න ඔය කතා කරපු අයින් ඔයාලට මං කිව්වනේ 8 වසරේ තියෙන ප්‍රධාන ඝන වස්තු වෙන්නේ සවිදි අෂ්ටතලය, සවිදි ද්වාදශ තලය, සවිදි 20 තලය කියලා. මොකද ඝනකය, ඝනකාභය, ප්‍රිස්මය කලින් අවුරුදු වල ඔයාලා ඉගෙන ගත්තා. ඒක අමුතු දෙයක් නෙවෙයි. එතකොට මෙන්න මේ තුන ඔයාලට 8ේදී අලුතෙන් ආවා. දැන් අපිට කියන්නේ සවිදි 20 තලයක මුහුණතක හැඩය. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. සවිදි අෂ්ටතලයක මුහුණතක හැඩය. සවිදි ද්වාදශ තලයක මුහුණතක හැඩය. නැත්නම් සවිදි 20 තලයක මුහුණතක හැඩය. ඔය වගේ හැඩ අඳින්න කියන්න එන්න පුළුවන්. නැත්නම් හැඩය තෝරන්න එන්න පුළුවන් හැඩ කිහිපයකින්.
නැත්නම් හැඩය මොකද්ද කියලා ලියන්න එන්න පුළුවන්. ඕව වෙන්න පුළුවන්. හරිද? අපි දන්න මොකද්ද හැඩය? සමපාද ත්‍රිකෝණයක්නේ. හැඩය සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් තමයි හැඩය. නම් සමපාද ත්‍රිකෝණයක් අඳින්න. මේක මෙන්න මෙහෙම පාද තුනම සමානයි කියලා දාන්න. ඒක ලස්සනයි වැඩි. හරි. සාගිති විංශ තලයක මුහුණතක හැඩය. සමපාද ත්‍රිකෝණයක්. පහත් දැක්වෙන වීජ්‍ය පදවල මහා පොදු සාධකය සොයන්න. හරි. 2යි AB 4යි BC 6යි ABC මෙන්න මේ ටිකනේ දීලා තියෙන පද. මේ පදවල මහා පොදු සාධකයනේ අහන්නේ. ඉස්සෙල්ලම ඔයාලා තියෙන සංඛ්‍යා ටික ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට ලියන්න. 2 කියන කෙනා ලියන්න වෙන්නේ 2 කියලාම තමයි. 4 අපිට ලියන්න පුළුවන් දෙවරක් 2 කියලා. 6 ලියන්න පුළුවන් දෙවරක් 3 කියලා. මෙන්න මේ විදියට තියෙන ඉලක්කම් ටික ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට ඉස්සෙල්ලම ලියා ගන්න. ඊට පස්සේ ඉංග්‍රීසි අකුරු ටික වෙනම විහිදුවා ලියන්න. ඉංග්‍රීසි අකුරු ටික වෙනම ලියන්න විහිදුවා. මෙතන තියෙනවා ABC. හරි. මොකද්ද අපි කරේ? ඉලක්කම් ටික ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට ලිව්වා. ඊට පස්සේ ඉංග්‍රීසි අකුරු ටික විහිදුවා ලිව්වා. දැන් පොදු ඒව රවුම් කරමු. මේ දීලා තියෙන පද තුනටම පොදු ටික රවුම් කරලා ගමු. ඔන්න එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මෙන්න මෙයා නේද ගන්න වෙන්නේ. ඔන්න ඔයා. මෙච්චරයි නේද ළමයි. ඉලක්කම් වලින් 2 ඉංග්‍රීසි අකුරු වලින් B. මෙච්චරයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් ලියන්න මහා පොදු සාධකය. එම නිසා මහා පොදු සාධකය සමානයි මොකද වෙන්නේ? රවුම් කරපු සෙට් වලින් එක්කෙනා ගාන ගන්න. මේ රවුම් කරපු සෙට් එකෙන් දෙකේ ඉලක්කමක් ගත්තා. අනෙක් සෙට් එකෙන් B අකුරක් ගත්තා. 2යි B කියලා අන්තිම උත්තරේ එනවා. ඔන්න. මේ තුන් දෙනාටම පොදු වෙන්නේ 2යි B කියන එක. ඉලක්කම් වලින් 2 ඉංග්‍රීසි අකුරු වලින් B. මහා ලොකු දෙයක් නැහැ. හරි. සාධක සොයන්න. සාධක සොයන්න. සාධක සොයද්දි තමයි මෙන්න මේ මාපෝසා කතාව තමයි එන්නේ. මාපෝසාන එළියට ගන්න කියන්නේ. මේ තියෙන පද දෙකෙන් මාපෝසා එළියට ගන්න. වඩා ලේසි මේ තියෙන පද දෙකටම පොදු වෙච්ච අකුරු ටික ගන්න එළියට. දැන් මෙතන ඉලක්කම් තිබ්බනේ. ඉලක්කම් ගත්තම තුනටම පොදු වුණේ දෙකේ ඉලක්කම. තුනටම පොදු වුණේ B අකුර. අන්න ඒ විදිහට මේ තියෙන පද දෙකෙන් පද දෙකටම පොදු වෙච්ච අකුරු ටික ගන්න එළියට. මේ පද දෙකටම A අකුරක් පොදුයි B අකුරකුත් පොදුයි. මෙතන A අකුරු දෙකයි B අකුරයිනේ. A අකුරු දෙකෙන් එක A අකුරක් ගියාට පස්සේ එකක් ඉතිරි. B අකුරු දෙකෙන් B එකක් ගියාට පස්සේ B ඉතිරි. මෙන්න අන්තිම උත්තරය. හරිනේ? A 2යි B 1යි A 1යි B 2යි. මහා ලොකු දෙයක් නැහැ. පහත් දැක්වෙන සංඛ්‍යා ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියා ඒවායේ වර්ගමූලය සොයන්න. ඉස්සෙල්ලම ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට ලියමු. හරි 400. ප්‍රථමක සාධක මතකයි නේද? සාධක වලින් ප්‍රථමක සංඛ්‍යා වන සාධක තමයි ප්‍රථමක සාධක කියන්නේ. ඒතර ඔයාලා පිළිවෙලට බෙදන් එන්න. දැන් අපි දන්නවනේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ 2 3 5 7 11 ඔය සෙට් එකනේ. අන්න ඒ සෙට් එකෙන් පිළිවෙලට බෙදන් එන්න. ඒතර වැඩේ අවුලක් වෙන්නේ නැහැ ගානට කරගන්න පුළුවන්. ඉස්සෙල්ම දෙකෙන් බෙදමු. දෙකේම 200යි. දෙකෙන් බෙදුවම 100යි. දෙකෙන් බෙදුවම 50යි. දෙකෙන් බෙදුවම 25යි. ඔන්න දැන් දෙකෙන් බෙදිල්ල ඉවරයි. තුනක් නෑනේ කොහොමද? 5. පිළිවෙලට බෙදන්න. 5ේව 5යි. 5ේව 1යි. මොකක්ද උනේ? 2 4කුයි 5 2කුයි ආවා. ඒක ලියමු එහෙනම්. 400 සමානයි 2ේව 4යි.
400 කියන්නේ 2 4යි 5 2යි. ඔන්න ඔහම එනවා. 400 කියන්නේ 2 ඉලක්කම් 4කුයි 5 ඉලක්කම් 2කුයි ගුණ කරාම නගින්. ඔන්න ප්‍රථමක සාධක වලින් ලිව්වා. මෙයා සමාන කෑලි දෙකකට වෙන් කරන්න. සමාන කොටස් දෙකකට. මෙන්න මෙහෙම වෙන් කරන්න පුළුවන් නේ. 2 ඉලක්කම් 2කුයි 5 ඉලක්කම් 1කුයි. 2ව 2යි 5 1යි. මෙන්න මේ විදිහට වෙන් කරන්න පුළුවන් නේද? උඩ ලිව්ව කෙනා සමාන කොටස් දෙකකට වෙන් කරා. හරි බලහන ගුණ කරමු. 2 2 4යි 4 5ක් 20යි. 2 2 4යි 4 5ක් 20යි. වරහණෙන් කියන්නේ ගුණ කිරීම. දර්ශක පාඩමේ මතකයෙන් අපිට මේ 20 ගුණ කිරීම 20 කියන එක ලියන්න පුළුවන්නේ 20 දෙපාරක් ගුණ වෙලා කියන මෙන්න මෙහෙම 20 දෙපාරක් ගුණ වෙලා. මේ තියෙන ළමයි 400නේ ඔන්න 400 කියන්නේ 20 දෙපාරක් ගුණ වුණාම නගේ. හැබැයි අපිට මෙතන කියන්නේ ළමයි 400 වර්ගමූලය හොයන්න කියලානේ. ඒ වායේ වර්ගමූලය. එතකොට 400 වර්ගමූලය අහන්නේ. 400 වර්ගමූලය අහන්නේ. ගුණිතයක් ලෙස ලියා ඒ වායේ වර්ගමූලය. ගුණිතය තමයි මේ තියෙන්නේ. මෙන්න ගුණිතය ලිව්වා. දැන් වර්ගමූලනේ. එතකොට දාන්න කොක්කක්. කොක්ක දැම්මට පස්සේ කොක්කයි දෙකේ ඉලක්කමයි කැපෙනවා. මෙතන එනවා 20යි කියලා. 20යි. එතකොට වර්ගමූල 400 කියන්නේ 20යි. ඔන්න ඔහම අන්තිම උත්තරේ එනවා. හරි මේකත් බලමු. ඒකත් බෙදමු. 900නේ. දෙකෙන් බෙදන්න. 900ට දෙකේවා 450යි. 450ට දෙකේවා 225යි. ඕනනම් වෙන කොහේ හරි බෙදලා බලන්න. දැන් දෙකෙන් බෙදන්න බෑ. තුනෙන් බෙදමු. තුනේව 75යි. තුනේව 25යි. ඔන්න තුනෙන් බෙදිලත් ඉවරයි. දැන් 5. පහේව 5යි. පහේව 1යි. ඔන්න ඔච්චරයි ඉන්නේ. දෙකේ 2යි, තුනේ 2යි, පහේ 2යි. 900 ලියන්න පුළුවන් ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට දෙකේ ඒව 2යි. තුනේ ඒව 2යි. යටින් ලියන්නම් මං පහේ ඒව 2යි. ඔන්න ඔය විදියට ලියන්න පුළුවන් ලස්සනට. 900. මෙයත් ලස්සනට ජෝඩු විදියට ලියමු. දෙකේ 1යි, තුනේ 1යි, පහේ 1යි. දෙකේ 1යි, තුනේ 1යි, පහේ 1යි. කොටස් දෙකකට තමයි වෙන් කරන්නේ. හරිද? කොටස් දෙකයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ගුණ කරලා ගමු. 2 වරක් 3 6යි. 6 5ක් 30යිනේ. 2 වරක් 3 6යි. 6 5ක් 30යි. මෙතන 30 ගුණ කිරීම 30. වරහණෙන් කියන්නේ ගුණ කිරීමනේ. මේ තියෙන ළමයි 30ව දෙකක්නේ. ඔය 900 තමයි 30ව දෙකක් වෙන්නේ. හැබැයි අපෙන් අහලා තියෙන්නේ ඕක නෙවෙයි. අපෙන් අහලා තියෙන්නේ වර්ගමූලය නිසා දැම්ම කොක්කක්. දැම්ම කොක්කක්. කොක්කයි දෙකේ ඉලක්කමයි කැපෙනවා 30 කියලා. එතකොට මෙන්න උත්තරය 900 වර්ගමූලය 30යි කියලා අපිට ගන්න පුළුවන්. 30යි කියලා ගන්න පුළුවන්. හරි. බලාගන්න ළමයි. එතකොට කෙටි ප්‍රශ්න වලින් තියෙන මේ ටිකනේ බලන්න කොච්චර ලේසිද කියලා. දැන් ඔයාලා සාමාන්‍යයෙන් විභාගෙට මේ වගේ ළමයි කොටස් දෙකක් ඉන්නේ නැහැ. මම ඔය කොටස් දෙක දෙක දාන්න හේතුව දැන් හිතන්නකෝ ඔයාලට මේ කොටස් දෙකෙන් පළවෙනි කොටස තේරුන්නේ නැහැ කියලා. එතකොට මේ කොටස තේරුන්නේ නැහැ. ඒක තේරුන්නේ නැත්නම් එහෙමත් අපි හිතුව පන්තියට ආවෙත් නැත්තම්. එදා පන්තියට ආවෙත් නැහැ. එහෙම නැත්නම් ඉස්කෝලේ කියලා දෙයක් තේරුනේත් නැහැ. මේ ගාන කියන දේ දැන් තේරුනේත් නැහැ. එතකොට ඔය ආයිසරා මේ වගේ ගානක් හදන්න ඊළඟ පේපර් එකෙන් ඉන්න එපා. එතකොට තා සතියක් ඉන්න ඕන බලාගෙන. අන්න ඒක වළක්වන්න තමයි මම මේක නම් ගණන් දෙකක් දාලා තියෙන්නේ. එතකොට පළවෙනි ගාන තේරුන්නේ නැත්නම් දෙවෙනි ගාන හරිය තේරෙනවා. ඉස්කෝලේ මේ පාඩම කරනවා, පන්තියේදී මේ පාඩම කරනවා. ඊට පස්සේ අපි මේ සෙල්ෆ් ස්ටඩි ටියුට් වල කලින් ටියුට්රත් කරා නැත්නම් එකම ටියුට් එක ගණන් දෙකක් කරනවා. එතකොට 4-5 පාරක් එකම ගාන එකම විදියට සෙට් වෙනවා. ඔයාලට අනිවාර්යෙන් මේ වැඩේ කොට දාගන්න පුළුවන්. මේ ටියුට් සෙට් එක අනිවාර්යෙන් කරන්න. හරි. එතකොට කෙටි ප්‍රශ්නේ මෙච්චරයි. මහා ලොකු වෙලාවක් ගියේ නැහැ විනාඩි 20ක් 25ක් තමයි ගියේ. හරි මේ ලකුණු දෙකේ ප්‍රශ්න හරිද? හරි යම්කෝ ලකුණු 10 ප්‍රශ්න වලට. ලකුණු 10 ප්‍රශ්න. ඉස්සෙල්ම තියෙන ළමයි සංඛ්‍යා රටා පාඩම. සංඛ්‍යා රටා පාඩම.
7 10 13 16 යන සංඛ්‍යා රටාවේ පළමු පදය කුමක්ද? පළවෙනි පදේ ළමයි ඉස්සෙල්ලම තියෙන පදේනේ 7. පළවෙනි පදය 7. ලේසි මහා දෙයක් නෑ. පද අතර අන්තරය. ඒ කියන්නේ වෙනස. පද අතර වෙනස. ඔයා කැමති පදයකින් හැබැයි පළවෙනි පදේ ඇර. පළවෙනි පදය ඇර ඔයා කැමති පදයකින් ඊට කලින් තියෙන පදේ අඩු කරලා. ඔයා 10න් 7ක් අඩු කරත් කමක් නැහැ. 13න් 10ක් අඩු කරත් කමක් නැහැ. 16න් 13ක් අඩු කරත් කමක් නැහැ. මේ විදිහට ඔයාලා කැමති පදයකින් ඊට පෙර පදය අඩු කරන්න. හැබැයි පළවෙනි පදය ගන්න එපා. මොකද පළවෙනි පදයට කලින් පදයක් නැහැනේ අඩු කරන්න. පළවෙනි පදය හැර වෙන ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කරන්න. ඔයාලා කැමති පදයකින් පළවෙනි පදය ඇර. 10න් 7ක් 3යි. 13න් 10ක් 3යි. 16න් 13ක් 3යි. ඔන්න මේ තුනෙන් මොකක් හැදුවත් ලකුණු හම්බ වෙනවා. ඔය තුනෙන් ඕනම එකක්. මම තුනම ලිව්වා. සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක. ළමයි මේ රටාව 3න් 3නේ වැඩි වෙන්නේ. 3න් 3 එකතු වෙවි යනවා. එහෙනම් 16ට පස්සේ තියෙන්නේ 16යි 3යි 19. 19ට පස්සේ තියෙන්නේ 19යි 3යි 22. ඔන්න ඊළඟ පද දෙක. විභාගයට එන්නේ මේවම තමයි. මහලු වෙනසක් වෙන්නේ නැහැ. ඔබේ පිළිතුරු පත්‍රයේ පහත පියවර සම්පූර්ණ කරන්න. මොකද මේ තියෙන්නේ? මෙන්න පළවෙනි පදේ අරන් තියෙන මෙන්න මෙහෙම. 3 1ෙන් ගුණ කරලා 4ක් එකතු වෙලා. 3 2ෙන් ගුණ කරලා 4ක් එකතු වෙලා. 3 3ෙන් ගුණ කරලා 4ක් එකතු වෙලා. 3 4ෙන් ගුණ කරලා 4ක් එකතු වෙලා. ළමයි එතකොට ඔයාලට මෙන්න මේ පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදය කියන පේලි 4 ගත්තට පස්සේ පේන්න ඕන මෙන්න මේ තුනේ ඉලක්කමේ වෙනසක් වෙලා නැත. එකතු කරපු 4ෙත් වෙනසක් වෙලා නැත. වෙලා තියෙන එකම වෙනස මෙන්න මේ 1 2 3 4 කියලා ආපු එක. ඒ ඇවිල්ලා තියෙන්නේ මොනවද? අදාළ පදයනේ. පළවෙනි පදේ නම් 1, දෙවෙනි පදේ නම් 2, තුන්වෙනි පදේ නම් 3, හතරවෙනි පදේ නම් 4. එහෙනම් පස්වෙනි පදේ නම් 5, 10වෙනි පදේ නම් 10. අන්න ඒ විදිහට මෙන්න මේ සුදු පාටින් ලියලා තියෙන ටික විතරයි වෙනස් වෙන්නේ. අනිත් ඒවා වෙනසක් වෙන්නේ නැහැ. හරි අපිට කියන මේ විදිහට ගිහිල්ලා 10වෙනි පදේ එන්නේ කොහොමද? 10වෙනි පදේ එන්නේ ළමයි එහෙනම් 3 ගුණ කරා 10වෙනි පදය නිසා 10 එකතු කරා 4. ඔන්න ඔහොම වෙන්නේ. 3යි 4යි වෙනසක් නැහැ. පදය කියන එක විතරයි වෙනස් වෙන්නේ. 10 නිසා 10. n වෙනි පදයක් ඒ වගේ 3 ගුණ කිරීම n එකතු කිරීම 4. 3 ගුණ කිරීම n එකතු කිරීම 4. හරි. බලන්න මේ අන්තිම කොටස 80 මෙම රටාවේ පදයක් විය හැකිද නොහැකිද? මෙන්න මේ විදියට 3 ගාන එකතු වෙවි ගියාම මේ තියෙන්නේ 3 ගාන එකතු වෙවි ගියාම 80 කියලා පදයක් එන්න පුළුවන්ද බැරිද කියලා අහන්න. දැන් 7 10 13 16 19 22 22යි 3 25යි 28යි ඔහොම යනවනේ. අන්න එහෙම ගිහිල්ලා 80 කියලා පදයක් එන්න පුළුවන්ද කියලා අහන්න. එතන පුළුවන්ද බැරිද? ඒක නිකන් කියන්න බෑ අපි ගාන හදලා පෙන්නන්න ඕන. කොහොමද පෙන්නන්නේ? මෙන්න මේ තියෙන සාධාරණ පදය n වන පදය ලියා ගන්න ඉස්සෙල්ලා. n වන පදය ලිව්වා. n වන පදය ලියලා n වන පදය සමාන කරන්න මේ දීලා තියෙන ඉලක්කමට 80නේ. n වන පදය වන්න 80ට සමාන කරා. දැන් මේක සුළු කරන්න. සුළු කරලා n වල අගය හොයාගන්න. n කියන කෙනා ධන නිකිලයක් වුණොත් ධන වෙන්නත් ඕන නිකිලයක් වෙන්නත් ඕන. දශම වෙන්න බෑ, භාග වෙන්න බෑ, ඍණ සංඛ්‍යා වෙන්න බෑ. ඒ විදිහට නැතුව ධන නිකිලයක් වුණොත් පදයක් තමයි. ධන නිකිලයක් නෙවෙයි නම් පදයක් නෙවෙයි. බලමු. මේකේ 4ක් එකතු වෙච්ච හින්දා දෙපැත්තෙන්ම 4ක් අඩු කරන්න. 4ක් එකතු වෙච්ච හින්දා දෙපැත්තෙන්ම 4ක් අඩු කරන්න. ඒතර 4ක් අඩු වුණාම මොකද වෙන්නේ? කැපෙනවා. 3යි n ඉතිරි 4ක් අඩු වුණාම 76යිනේ 76. 4ක් අඩු වුණා. 3ෙන් ගුණ වෙච්ච හින්දා 3ෙන් බෙදන්න. මේක ළමයි 3ෙන් බෙදෙන්නේ නැහැ. ඔයාලා ඕනනම් බෙදලා බලන්න. මේ තියෙන විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරලා මෙන්න මෙහෙම ලියන්න පුළුවන්.
76ට 3ේම 25යි. ඉතිරි එක. 3 වරක් 25 75යි 1යි 76යි කියලා මෙන්න මෙහෙම එනවා ගියා. මෙතන ඔයාලට පේනවා මේ තියෙන්නේ භාගයක්නේ මිශ්‍ර සංඛ්‍යාවක්නේ. එතකොට n කියන කෙනා ධන නිකිලයක් නෙවෙයි. අන්න ඒක ලියන්න. n ධන නිකිලයක් නොවේ. n ධන නිකිලයක් නොවේ. එම නිසා n ධන නිකිලයක් නොවේ. ඊට පස්සේ 80 80 මෙම රටාවේ පදයක් නොවේ. මෙන්න මේ විදිහට හදලා පෙන්නන්න ඕන. පදයක් නොවේ. 80 කියන්නේ මෙම රටාවේ පදයක් නොවේ. හරි. කොහොම තමයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය 2. පෙට්‍රල් ලීටර 1ක් රුපියල් x ද ඩීසල් ලීටර 1ක් රුපියල් y ද වේ. පෙට්‍රල් හා ඩීසල් ලීටර් එක බැගින් ගැනීමට අවශ්‍ය මුදල බීජීය ප්‍රකාශනයකින් දක්වන්න. පෙට්‍රල් ලීටරයක් ළමයි x නේ. ඩීසල් ලීටරයක් රුපියල් y. මේ දෙකෙන්ම ලීටරේ ගානේ ගන්නවා කියන්නේ මේ දෙකේ එකතුවනේ. එතකොට රුපියල් කීයද? රුපියල් x ධන y කියලා ගානක් එනවා. මෙන්න. දැන් x ධන y කියලා ලියන්න අවුලක් නැහැ. හරි. පෙට්‍රල් ලීටර 5ක් හා ඩීසල් ලීටර 4ක්. පෙට්‍රල් ළමයි ලීටර 5ක්නේ. එකක් කීයද? එකක් x නම් ඒ වගේ පසු ගුණයක්. එකක් x මේ වගේ 5ක්. ඒ කියන්නේ ළමයි 5යි x. ඩීසල් කීයද? ඩීසල් ළමයි එකක් y නේ. ඩීසල් එකක් y 4ක් නිසා ඒ වගේ 4 ගුණයක්. 4යි y. අපෙන් අහන්නේ අවශ්‍ය මුළු මුදල. ඒක ලියන්න පුළුවන් මේ දෙකේ එකතුව. 5යි x එකතු කිරීම 4යි y. ඔන්න. ගත් රුපියල් කියලා දාමු. හරි. ඊළඟ එක. පෙට්‍රල් ලීටර භාගයක් හා ඩීසල් ලීටර භාගයක්. මිලදී ගැනීමට අවශ්‍ය මුදල බීජීය ප්‍රකාශනයකින් දක්වන්න. පෙට්‍රල් ලීටර භාගයක් කිව්වම ලීටරයක් x නේ. ලීටරයක් x නම් භාගයක් කියන්නේ මේක දෙකෙන් බෙදෙන්න එපයි. ඩීසලුත් ඒ වගේ ඩීසල් ලීටරයක් y භාගයක් කියන්නේ දෙකෙන් බෙදුවා අවශ්‍ය මුළු මුදල කිව්වම මේ දෙකේම එකතු. භාග එකතු කරලා ගන්න තියෙනවා. මහා ලොකු දෙයක් නැහැ. එක්ක ළමයි ಗುಣ කරලා එකතු කරන්න හරි අඩු කරන්න හරි තියෙන්නේ. නැත්නම් බෙදලා එකතු කිරීම හෝ අඩු කිරීම. මහා ලොකු දෙයක් නැහැ. හරි. ඒතකොට ඒකත් ඉවරයි. 3. ඔන්න ඝන වස්තු පාරම තියෙන්නේ. බලන්න. ඝන වස්තුවක් සෑදීම සඳහා සකසන ලද පතුරමක් රූපයේ දැක්වේ. හරි. ඔන්න මේක දැක් ගමන් මොකද්ද පතුරම කියලා රුවට එන්න ඕන. එමගින් සාදාගතයි ඝන වස්තුව කුමක්ද? මොකද්ද ඝන වස්තුව? හදන්න පුළුවන් ඝන වස්තුව ළමයි සවිදි චතුස්තලය. සවිදි චතුස්තලය. මේකෙන් හදන්න පුළුවන් ඝන වස්තුව සවිදි චතුස්තලය. හරි. එම ඝන වස්තුවේ මුහුණත් ගාන, දාල ගාන හා ශීර්ෂ ගාන ලියන්න. මුහුණත්, දාල, ශීර්ෂ ගාන ලියන්න. මේකේ ළමයි මුහුණත් ගාන ඔයාලට මෙහෙම බලලා ගන්නත් පුළුවන් නේ. මුහුණත් ගාන මේකෙන් බලලා ගන්නත් පුළුවන්. මුහුණත් 4යි චතුස්තලය. චතු 4යි. තල 4යි. එතන මුහුණත් 4යි. දාල කියන්නේ ළමයි මේ ඉලි කෑලිනේ. ඉලි කෑලි කීයක් තියෙද? අර සරල රේඛීය දාල 6ක් තියෙනවනේ. යටින් ත්‍රිකෝණාකාර හැඩය ගත්තට පස්සේ යටින් දාල 3යි. උඩින් ඉඳන් දාල 3යි. එතකොට දාල 6යි. ශීර්ෂ කොන් ශීර්ෂ තියෙන ළමයි 4ක්. ශීර්ෂ 4ක් තියෙනවා. හරි මම චතුස්තලයක් පෙන්නන්නම්කෝ. හරි බලා ගන්නකො මෙන්න මේක තමයි චතුස්තලය. මේ තියෙන චතුස්තලය. චතුස්තලයේ මුහුණ 1යි 2යි අනිත් පැත්ත 3යි. යට 1යි 4යි. ඔන්න ආයි බලා ගන්න මෙන්න මෙහෙම බලන්න. 1යි 2යි 3යි කියලා පේනවනේ. 1යි 2යි 3යි. මෙන්න මේ පැත්තයි 4යි. මුහුණත් 4යි. දාල 1යි
ඊට පස්සේ 2යි 3යි 4යි 5යි 6යි. ආයි බලන්න මෙන්න දාලා 3ක්. ඊට පස්සේ උඩින් ඉඳන් එනවා තව 3ක්. එතකොට ඔක්කොම දාලා 6යි. ශීර්ෂ 1යි 2යි 3යි 4යි. ආයි බලන්න මෙතන තියෙනවා ශීර්ෂ 3ක්. උඩ තියෙන එකක් 4යි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මුහුණක් දාලා ශීර්ෂ ගාන තියෙන්නේ. මුහුණතක හැඩය මගින් දැක්වෙන තල රූපය කුමක්ද? මොකද්ද මේ තල රූපය? සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. අන්න එහෙම ලියන්න. දැන් තව මේකේ අහන්න පුළුවන් ඔයිලර් සම්බන්ධයට ගැලපෙන බව පෙන්වන්න. අන්න ඒ වගේ ඒවා අහන්න පුළුවන්. අපි නිකන් බලමු මේක. ඔයිලර් සම්බන්ධයට ගැලපෙන බව. අපි දන්නවා ඔයිලර් සම්බන්ධය කියලා කියන්නේ මුහුණක් ගානයි ශීර්ෂ ගානයි එකතු කරාම එන උත්තරය දාඩ ගානට දෙකක් එකතු කරාම එන උත්තරයට සමාන වෙන්න බෑ. මුහුණක් ගාන 4යි ශීර්ෂ ගාන 4යි ඔක්කොම 8ක්නේ. මෙන්න මේ එන උත්තරය සමානයි දාඩ ගානට දෙකක් එකතු කරාම එන උත්තරයට. දාඩ ගාන 6යි ඊළමයි හරිනේ 6යි 2යි 8යි. මෙන්න මේ විදිහට ඔයිලර් සම්බන්ධයට ගැලපෙන බව නොගැලපෙන බව පෙන්වන්න කියන්නත් පුළුවන්. එතකොට මේ විදිහට තමයි ඒ ගානත් යන්නේ. හරි. ඉතින් සරල ගණන් ටිකක් තියෙන ළමයි. එතකොට ඒකේ ළමයි රචනා ප්‍රශ්න 3ක් තිබ්බා. ඒතකොට සාමාන්‍යයෙන් පේපරේ එක මම දාන්නේ කෙටි ප්‍රශ්න 10යි රචනා ප්‍රශ්න 2ක් හෝ 3ක්. දැන් අද කතා කරේ අපි තුන්වෙනි පේපරේනේ. එතකොට ගිය සතියේ කතා කරලා පේපරයයි ඊට කලින් සතියේ කතා කරලා පේපරය එක්ක සේරම පේපර් 3ක් ඉවරයි. මේ පේපර් 3 එතකොට පන්තිවල කරපු ගණන් වලට අමතරව කෙටි ප්‍රශ්න 30ක් කතා කරා. 10 ගානේ 30ක් කතා කරා. රචනා ප්‍රශ්න 3 ගානේ මට අර පළවෙනි එකේ දෙවෙනි එකේ නම් කීයක් තිබ්බද මතක නැහැ. එහෙනම් ප්‍රශ්න 2යි 3යිද කියලා. අපි හිතමු ප්‍රශ්න 2යි කියලා. එතන පළවෙනි එකේ 2යි දෙවෙනි එකේ 2යි 4යි මේකේ 3යි 7යි අඩුම 7ක් කතා කරා. ඒතකොට ළමයි ඔයාලා තව ඉස්සරහට තව මේ වගේ පේපර් මම කරනවා. පන්තිවල කරන ගණන් පන්තිවල කරන පේපර් වලට අමතරව ඔයාලා මේ සෙට් එක කරලා තියාගත්තොත් අනිවාර්යයෙන්ම ලකුණු වැඩි කරගන්න පුළුවන්. මම ඔයාලට එදා ගණන් හදලාම පෙන්නුවා අපි විභාගයට කලින් මේ වගේ පේපර් 35ක් 40ක් කරලා ගියොත්. හරි වැඩි ඕනේ නැහැ 35ක් බලමු. අපි හිතමුකෝ නෑ 30ක් ගමු. මොන විභාගයට කලින් අපි මේ වගේ පේපර් 30ක් කරලා ගියොත්. හරිද? කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා එක පේපරයක. ඒක සේරම කෙටි ප්‍රශ්න 300ක් සාකච්ඡා වෙනවා පන්තියේදී කරන ගණන් පන්තියේ කරන පේපර් වලට අමතරව. මේ self study tube මාලාව. ඊට පස්සේ අපි ගමුකෝ එක පේපරයක ප්‍රශ්න දෙක ගානේ රචනා ප්‍රශ්න ටික. දැන් මේක නම් 3ක් තිබ්බා. ඒතකොට අපි හිතමු දෙක ගානේ කීපයකුයි 3 ගානේ කීපයකුයි තියෙනවා. අපි ගමු නිකන් දෙක ගානේ කියලා. ඒතකොට 30 දෙකක් 60ක්. ඒකට සාමාන්‍යයෙන් 70ක් විතර සෙට් වෙයි. අයි 3ඒව තියෙනවා 4ඒව ඒ වගේ තියෙනවනේ. ඒතකොට ළමයි 10 ගානේ කෙටි ප්‍රශ්න තියෙන පේපර් 30යි. රචනා ප්‍රශ්න දෙක ගානේ පේපර් 30යි. එතකොට ඔයාලට කෙටි ප්‍රශ්න 300යි රචනා ප්‍රශ්න 60යි සාකච්ඡා වෙනවා. දැන් අපි දන්නවනේ විභාගයට එන්නේ කෙටි ප්‍රශ්න 20යිනේ. අපි කෙටි ප්‍රශ්න 300ක් කරලා ගියාම මීට වැඩි හරිද 500ක් විතර ගන්නයි පන්තිවල ගන්න ඒවත් එක්ක. කෙටි ප්‍රශ්න 300ක් 400ක් කරලා ගියාම අර 20 ලියාන එක මහ දෙයක් නෙවෙයිනේ. අර 20 ලියන එක මහ දෙයක් නෙවෙයි. මේ 60 කරලා ගියාම විභාගයට එන්නේ ප්‍රශ්න 5ක් ලියන්නනේ. නැත්නම් 4යි ලියන්නේ. එතකොට ඔය 4 5 ලියන එක මහ දෙයක් නෙවෙයි. හරිද? ඒකින්ද මේ පේපර් සෙට් එක අනිවාර්යෙන් කරන්න. ඔයාලට ඕන දවසක ඕන තරම් කාලයක් ඕන තරම් මේ වීඩියෝ සෙට් එක බලන්න පුළුවන්. විභාගයට කලින් වුණත්, විභාගයෙන් පස්සේ වුණත්, විභාගයට කලින් දවස් වලත් ඕන තරම් බලන්න පුළුවන්. යාළුවන්ට ෂෙයා කරන්න. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරලා තියාගන්න. අපේ පන්ති වලට සම්බන්ධ වෙන කැමති කෙනෙක් ඉන්නවා. දැන් YouTube එක හරහා සම්බන්ධ වෙන කට්ටිය ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න කැමති නම් මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. ඒතකොට විස්තර ටික ඉවරයි. ඔයාලගේ නම පන්තිය පාසල WhatsApp කරන්න. එහෙම නැත්නම් සංහිඳ EduFirst ශක්ති ඔය ඕනේ එකකට ෆිසිකල් පන්ති එන්න පුළුවන්. ෆිසිකල් ක්ලාස් ටික එන්න පුළුවන්. ඔයාලට එතකොට ඔන්ලයින් එකට ආවට පස්සේ මෙන්න මේ ටියුට් එක හම්බ වෙනවා. හරිද? මේ තියෙන්නේ කලින් අන්තිමට ආපු ටියුට් එක. මං හිතන්නේ මං ඉදත් මේක පෙන්නුවනේ.
මේක තමයි ටියුට් එක self study ටික ඊට පස්සේ ගණන් ටික මේ ඔක්කොම ටික තියෙනවා. ඔන්ලයින් ආවත් ෆිසිකල් ආවත් ඒ ටියුට් එක හම්බ වෙනවා ඔන්ලයින් කෙනෙක්ට නම් ඔයාලා ගෙදරටම ටියුට් එක එවනවා. එන්න බැරි වුණොත් රෙකෝඩින් එකක් දෙනවා. කැමති කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට තමයි සාකච්ඡා වෙන්නේ. ඔයාලා එහෙනම් යාළුවන්ටත් වීඩියෝ එක ෂෙයා කරන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ලයික් එකකුත් දාන්න channel එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හරි. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඔක්කොටම සුබ දවසක්. ආයුබෝවන්.